අයිබුවන් ඔගලන් සියලු දෙනාටම නැවත වතාවත් අලුත් වීඩියෝකින් හම්බ වෙන්න අද ඔගලන්ට මේ රූපරාමූලින් පේනවා අපි ඔක්කොම දන්න අපේ රසවත් ආහාරයක් වෙන බතල ගැන තමයි අද මේ වීඩියෝ එක ඔගලන්ට අරන්ගන්නේ. ඉතින් බතල ගැන ඔගලන්ට උගන්නන්න දෙයක් නෑ මට. ඔගලන් හොඳට අපි හොඳට දන්නවා මේක රසවත් කෑමක් අලවර්ගයක්. ඉතින් ඊතනින් එහාට ගිය දෙයක් ගැන තමයි මම ඔගලන්ට මේ අද කතා කරන්න ලෑස්ති වෙන්නේ. ඉතින් ඔගලන් දන්නවා මේ බතල වගාවත් එක්කම උඩට වැවෙන මේ කොළවලින් හොඳ උපරිම ප්‍රයෝජනයක් අරගෙන ඕගොල්ලන්ගේ බතල වගාවෙන් ආදායම දෙගුණයක් කරගන්න විදිහ තමයි මම අද ඔගොල්ලන් එක්ක සාකච්ඡා කරන්නේ. ඉතින් අපි ලංකාවේ මම හොයලා බලපු විදිහට මේ බතල දළු ආහාරයට ගැනීම එතරම්ම ප්‍රසිද්ධ නැති තරම්මයි. ඉතින් නමුත් ලෝකේ පුරා කරුණු හොයලා බැලීමේදී මේ බතල දළුවලට පුදුමාකාර ඉල්ලුමක් තියෙන කෑමක්. හරිම රසවත්. අපිත් කනවා මෙහි මේ ලන්ඩන් වල කඩවල් වලින් ගෙනල්ලා හරිම රසවත්. ඒ කියන්නේ කංකුම් වලට එහා ගිය රසවත් කෑමක්. මේකත් අපි දන්නවා මේ කංකුම් පවුලෙම තමයි මේ බතලත්. ඉතින් ඒ වගේම මේ විදිහට සුදු ලුණු ටිකක් දාලා සෝයා සෝස් ටිකක් දාලා ටෙම්පරාදු කරගත්තාම ඔය කංකුම් වගේම රෙස්ටෝරන්ට් වල හදනවා වගේම ඊටත් වැඩිය රසකින් අපිට මේ බතල දළු කෑමට ගන්න පුළුවන්. ඉතින් ඔගොල්ලන්ට තියෙන්නේ ඔගොල්ලන් බතල වගා කරනවා නම් මේ බතල වගාවේ මේ ඉවත දාන කොළ වෙනුවට ඔගොල්ලන්ට පුළුවන් මේක මුගුණු වෙන්න වගේ දළු ආකාරයට කපලා වෙළඳ පොල්ට නිකුත් කරන්න සුපර් මාකට් වල ඉඳලා ඔය මැල්ලුම් විකුණන කට්ටිය සම්බන්ධ කරගෙන ඔගොල්ලන්ට හොඳ ආදායමක් මේකෙන් අලවලටත් වැඩිය ආදායමක් ගන්න පුළුවන්. මොකද මේ මාස 6ක් 7ක් තිස්සේ මේ අලයරෙන්න තියෙන කාලයත් එක්ක බැලුවාම ඔගොල්ලන්ට මේක දළු වශයෙන් සැරෙන් සැරේ සතිය සැරයක් සති දෙක සැරයක් කප්පාදු කර කර විකුණන්න පුළුවන්. අල ටිකට කිසිම හානියක් වෙන්නේ නැහැ. ඊළඟ ඔගොල්ලන්ට තියෙන ප්‍රශ්නේ තමයි මේ අල වර්ග බෝ කරගන්න ඕන ඉස්සෙල්ලා. දැන් අපි කියමුකෝ ලංකාවේ තියෙන අල වර්ග වලින් මේකෙන් හොඳටම මං හොයලා බලපු විදිහට හොඳම දළු කන්න පුළුවන් කොළ කන්න පුළුවන් අල වර්ගය තමයි අංක 1ට තියෙන්නේ මේ තැඹිලි පාට තියෙන බතල වර්ගය. ඒකට කහ බතල කියලා සමහර කට්ටිය කියනවා. කොහොම හරි අලේ තැඹිලි පාටයි. කරටිය දැල්ලම කෑල්ල ටිකක් රතු දම් පාටට හුරුවට තියෙනවා. ඒක තමයි ඔය තියෙන තැඹිලි පාට එකේ හොඳම වර්ගය. ඒක වවන්න ඒක තමයි හොඳටම ප්‍රයෝජනවත්. ඔයගොල්ලන්ට අල දළු හොයාගන්න වවන්න අලවැල් හොයාගන්න බැරි නම් හොඳම වැඩේ තමයි කඩෙන් අල කිලෝ එකක් නැත්නම් කිලෝ එක භාගයක් හරි 5ක් හරි 10ක් හරි තමාගේ ඉඩම ප්‍රමාණය බලලා ඒකටම හරියන්න අල ගන්න ඕනේ නැහැ. අල කිලෝ එකක් වගේ අල ගෙඩි 10ක් වගේ අරගෙන මේ විදිහට වැලි පස් මිශ්‍රණයක් හදලා මේ වගේ වවන්න ඉස්සෙල්ලා යට කරලා තියන්න. හොඳට දළු එනවා. සති කීපයක් යනකොට ඔයගොල්ලන්ට පැල ඕන තරම් ගන්න පුළුවන්. මේ දළු කඩලා අලෙන් එන දළු කඩලා හිටවන්න. ඊට පස්සේ ඒ අලෙන් ආපහුත් දළු එනවා. ඉතින් ඒක හරි ඉක්මනින් ඔයගොල්ලන්ට බෝ කරගන්න පුළුවන්. ඔයගොල්ලන් ළඟ නැති අල වර්ගයක් හදාගන්න ලෑස්ති වෙනවා නම් ඒ කියන්නේ ඔය මං කියපු තැඹිලි පාට වර්ගයේ ඔයගොල්ලන්ට හොයාගන්න අල දළු හොයාගන්න බැරි නම් හදාගන්න ඕන විදිහට වැල් හොයාගන්න බැරි නම් මේ විදිහට හදාගන්න තැඹිලි පාට අල ගෙනල්ලා ඒක තමයි හොඳම ක්‍රමේ. ඊළඟ මේ ඔයගොල්ලන්ට මේ පේනවා නේද මේ රූපරාමුවෙන් මේ දම් පාට මදේ සහිත මේ බතල වර්ගය තමයි ලෝකේ ඉතා ගණන් අධිකම බතල වර්ගය. ඒක ඔයගොල්ලන් හිතේ තියාගෙන මේකෙනුත් බෝ කරගන්න පටන් ගන්න
කොහෙන් හරි අලයක් හොයාගෙන ලංකාවේ තියෙනවා මේක හොඳ මිලක් තියෙන බතල වර්ගයක්. ඊළඟට වැදගත්ම කාරණය තමයි ඕගොල්ලන් මේ වගාව කරන්න ඕන මේ දළු කපාගන්න පුළුවන් වෙන ආකාරයට ප්ලෑන් කරලා තමයි මේ වගාබීම හදාගන්න ඕන. ඉතින් විශේෂයෙන්ම ඔගොල්ලන්ට මේ රූපරාමූලයෙන් පේනවා වැලි මිස්ට්‍ර පස තමයි මේ බතල වගාවේ උපරිම ප්‍රයෝජනය ලබා ගන්න පුළුවන් වගා ක්‍රමය. මේ විදියට කණ්ඩි විදියට හදලවිල්ල ඒකේ වැල් කෑලි කෑලි ඉන්දීමින් ඔගොල්ලන්ට හොඳ වගාවක් හොඳ පලදාවක් ලබාගන්න පුළුවන් වැල් සහ දළු සහ අල යන දෙකම. ඊට පස්සේ ඔගොල්ලන්ට තියෙන්නේ සතියක් පාසා වැල් වැවෙන ආකාරයට හොඳට පෝර එකතු කරමින් මිටිමිටි ආකාරයට මුගුණුවන්න නැත්තං කංකුන් කපන ආකාරයට වැල්මිටි අවශ්‍ය ප්‍රමාණයට කපලා වෙළඳපලට නිකුත් කරන එක. ඉස්සෙල්ල ඔගොල්ලන් ඒ වෙලෙන් නොට්ට කතා කරලවිල්ලා නිකං ගිහින් දෙන්න කිලෝ එකක් දෙකක් හරි මිටි පහක් හරි මේක කාලා බලන්න මේක විකුණලා බලන්න. ඊට පස්සේ ආදා ඉල්ලුම වැඩිවෙන විදිහට ඔගොල්ලන්ට තියෙන්නේ මේක වෙළඳපලට දිනපතා විශේෂයෙන් සුපර්මාකට් වලට. මොකද ලෝකෙ පුරාවට එන විදේශකයන් එන රටක් විදිහට දැන් ලංකාව ඉතාම ඉහළ තත්ත්වයේ ඉන්නවා. ඉතින් විදේශකයන් මේ බතල දළුවලට හරිම ආසයි. ඒගොල්ලන්ට මේ සැලඩ් එකක් විදිහට ඒක හෝටල් හිමියෝ එක කරගනි. ඔගොල්ලන්ට තියෙන්නේ වගාව දියුණු කරලා වෙළඳපළට නිකුත් කරන එක. අපි දැන් මෙතන ඉඳලා බලමු කොහොමද ඕගොල්ලන්ගේ බතල වගාවෙන් තව උපරිම ප්‍රයෝජන ලබා ගන්නේ කියලා. නැත්තම් තවත් විදිහකට කිව්වොත් ඔගොල්ලන්ට මේක පිටරටට අපනායනය කරන්නේ කොහොමද කියලාවිල්ලා එක්ස්පෝර්ට් කරන්නේ කොහොමද කියලාවිල්ලා අපි බලමු මේ බතල වලින් එන බතල දළු සහ බතල අල. විශේෂයෙන් කියන්න ඕන මේ බතල දළු ඕගොල්ලන්ට ෆ්‍රෝසන් කල්ල විකුණන්න පුළුවන්. මේ ආකාරයට අපි බලමු මේ විදිහට මේක මීටබල් කියලා කියන්නේ ගොලම් දළු පුංචියට පුංචියට කපලා මේ වගේ පොලිතින් බෑග් එක යවුරලා යවනවට මීටබල් ස්වීට් පොටේටෝ කියලා කියන්නේ. එතකොට අපිට තියෙන්නේ මේක ගෙනල්ලා අපි මේකත් කාලා බලලා තියෙනවා. හරිම අර වගේම තමයි කිසිම වෙනසක් නැහැ. මයික්‍රෝ එකේ දාලා පොඩ්ඩක් වෙලා දාලා ඩීෆ්‍රොස්ට් කරලා ඊළඟ අර විදිහටම ටෙම්පරාදු කරලා ගත්තාම හරිම රසවත් හොඳ කෑමක්. ඉතින් නැවතත් අපි බලමු ගිහිල්ලා මේ ස්වීට් පොටේටෝ බතල දළු විකුණන මේ කම්පැනිස් තමයි මේ එංගලන්තේ තියෙන කම්පැනිස් තමයි මම මේ විදිහට සර්ච් කරාම ආවේ. ඉතින් මෙතන ඕන තරම් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ කම්පැනිස් එකක්වත් මෙහි වවන ඒගොල්ලන් නෙමෙයි අතරමැදි නැත්තම් අන්තිමටම ගෙනල්ලා විකුණන කට්ටිය. එතකොට දැන් මේ කම්පැනියෙන් තමයි අපි ගන්නේ අපිට කෑමට ගන්න අපේ ළඟ නගරයේ හින්දා ඒගොල්ලන්ගේ බලන්න කිලෝ එකක් පවුන් 19ක් වෙනවා. බතල දළු කිලෝ එකක්. එතකොට අපි නිකන් උදාහරණයට ගමු පවුන් 19 කීයද ලංකාවේ සල්ලි වලින් කියලා රුපියල් 7682.52ක් වෙනවා. බතල දළු කිලෝ එකක් මේ ලන්ඩන් වල විකිණයන්නේ. එතකොට මේක ඇවිල්ලා ෆ්‍රෝසන් එක. ෆ්‍රෝසන් ග්‍රෑම් ඒගොල්ලෝ විකුණන්නේ ග්‍රෑම් 300 ගානේ එක පැක් එකක්. එතකොට පවුන් දෙකක් වෙනවා. මේ පවුන් දෙක වෙන්නේ අනිවාර්යයෙන්ම මේක මේ ඩිලිවරි කරන්නේ මේක ඔන්ලයින් ෂොප් එකක්. ඒගොල්ලන්ගේ ඩිලිවරි කරනවා නම් අනිවාර්යයෙන්ම පවුන් 5ක් විතර ගන්නවා. එතකොට ලොකු විශාල මුදලක් එනවා මේ ග්‍රෑම් 300ට. දැන් අවසානයේම ඔයගොල්ලන්ට කියන්න තියෙන්නේ ඔයගොල්ලන්ට තවත් විශාල නිෂ්පාදනයක් කරන්න පුළුවන් නම් අක්කර ගානක ඔයගොල්ලන්ට බය නැතුව බතල පිටරටට යවන්න පුළුවන් හොඳ සයිට් එකක් තමයි මේ alibaba.com කියන සයිට් එක. එතකොට අපි සර්ච් කරමු බතල ලීව්ස් කියලාවිල්ලා. එතකොට බලන්න මේ පිටරට යවන කම්පැනි මේ වියට්නාම් වල ඉඳලා මේ යවන්නේ. මේක ඕපන් මාකට් එකේ ඒගොල්ලන් දැන් මේක දාලා තිබ්බාම දැන් උදාහරණයකට මේක ෆ්‍රෝසන් කරලා යවන එක තමයි හරිම වැඩේ කෙරෙන වැඩේ. එතකොට දැන් ඔයගොල්ලන්ට තියෙන්නේ මේක ෆ්‍රෝසන් කරන විදිහට අධිශීත කරන පහසුකම් සපයාගෙන මේක ලොකු ස්කේල් එකේ කරන්න ඕන වැඩක්. ඉතින්
මේගොල්ලන්ගේ මිනිමම් අඩුම ඕඩර් එක කරන්න පුළුවන් කිලෝ 1000ක්. ඉතින් ඒ කියන්නේ අනිවාර්යයෙන්ම එක්ස්පෝර්ටර්ස්ලා තමයි මෙතන ඉන්නේ. ඊළඟ ඉම්පෝර්ට් කරන කට්ටිය මේක බලලා ඒගොල්ලන්ගේ ඕඩර් එක ඉම්පෝර්ට් කරගන්නවා. ඉතින් ඔයගොල්ලන්ට try කරන්න ඉස්සරහට යනවා නම් මේක තමයි හොඳ මාර්ගය. මේ page එක හොඳට ඒ සම්බන්ධව ඔගොල්ලන්ට වෙළඳාම් කටයුතු කරගන්න පුළුවන් page එකක්. බලමු නිකන් frozen sweet potato කියලා ගහලා එතකොට මම දැක්කා මේ අල වර්ග අල කපලා බතල එක එක පාටින් තියෙන බතල ෆ්‍රෝසන් කරලා මේ වනවා බාන්න කිලෝග්‍රෑම් 100යි මෙතන මිනිමම් ඕඩර් එක. ඉතින් ප්‍රයිසස් මේ තියෙනවා ඩොලර් 1.30 ඉඳලා 1.90 වෙනකන් කිලෝ එකක්. හරි. එතකොට මේ ඕන තරම් මේ ෆ්‍රෝසන් කරපු බතල තමයි මේ දාලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට තියෙන්නේ මේ සයිට් එකේ ලියාපදිංචි වෙලා සප්ලයි කෙනෙක් වශයෙන් හෝල්සේලර් කෙනෙක් වශයෙන් ඔයගොල්ලන්ට හොඳට මේකේ මේ විකුණ ගන්න පුළුවන් මාර්ගයක් ස්වීට් පොටේටෝ නැත්තම් බතල. ඉතින් ඔයගොල්ලන්ට මේ මං කියලා දුන්න කරුණු වලින් ප්‍රයෝජනෙ අරගෙන ඔයගොල්ලන්ගේ අතමිට සරු කරගෙන ඔයගොල්ලන්ගේ අනාගතය සරු වේවායි ප්‍රාර්ථනා කරනවා. ජය වේවා.